හොඳයි යාළුවනේ සුපුරුදු සෙනෙහසින් යුතුව ඔන්න අදත් ඔයාලගේ නිවහනට ගොඩ වදින මම කුක් විත් සමරේ. ඉතින් හැමදාමත් වගේ ඔන්න අදත් ඔයාලට ගෙනාවේ අලුත්ම විදිහේ වෙනස්ම විදිහේ අලුත්ම රෙසිපි එකක්. බිත්තර කරියක් හදා ගන්න විදිහ. බිත්තර කරියක් කියවට මේක අලුත්ම විදිහට වෙනස්ම විදිහට මම හදලා තියෙන මේ බලන්න යාළුවනේ. මේ විදිහට උපු ගතියට හිටින්න මේ වාගේ රසට ඔයාලත් හදා ගන්න බලන්න. අපේ ගෙදර හැමෝම කැමති අපි හදන රසම රස අපේ රෙසිපි එකක් තමයි මේක. එහෙනම් යාළුවනේ වැඩි කතා නැතුව දැන් අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් යාළුවනේ රසම රස බිත්තර කරිය හදා ගන්න විදිහ තමයි දැන් මම කියන්න යන්නේ. මම අරගෙන තියනවා තම්බලා බිත්තර ගෙඩි පහක්. මොකද යාළුවනේ මම කියනවා හැම වෙලේම අපිට කාලේ වටනවා. ඒ හින්දා බිත්තර තම්බන විදිහ පොතු වඩන විදිහ මොකුත් මම කියන්නේ ඕන කෙනෙක් දන්නවා බිත්තර තම්බන විදිහ. බිත්තර ගෙඩි පහක් ගත්තා. පිලුණු ගෙඩියක් මේ වගේ කපා ගත්තා. කජු මත ග්‍රෑම් 50ක් ගත්තා. 3-5 කුඩු තේ හැන්දක් ගත්තා. කහ කුඩු තේ හැඳි භාගයයි බෙල් පෙපර් ගෙඩියක් කරලත් මම අරගෙන කපා ගත්තා. බෙල් පෙපර් නැති වුණාට කමක් නැහැ. අමු මිරිස් වලට ගන්න පුළුවන්. සුදු ලුණු බික් 4යි. මිරිස් කුඩු තේ හැඳි 2යි. සූදුරු තේ හැඳි භාගයයි කරාමු නැටි 4යි. අමිරිස් කරල් 5ක් කරගත්තා. කරපිංචා රම්ප. ඉතින් යාළුවනේ මේ තමයි අපේ බිත්තර කරියට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය. එහෙනම් වැඩි කතා නැතුව අපි දැන් යන් අපේ වීඩියෝ එක. ඉතින් මේ වාගේ භාජනයක් අපි ලිපේ තියලා ෆෑන් එකක් හරි ඔයාලට කැමති භාජනයක් ලිපේ තියලා මේ විදිහට පොල් තෙල් ටිකක් අපි එකතු කරගන්නවා. වැඩි එකතු කරන්නේ නැහැ. ටිකයි අපි එකතු කරන්නේ. ඉතින් තෙල් එක රත් වෙද්දී අපි සූදුරු කරාමු නැටි මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් අපි කුරුඳු පොතු කීපයකුත් මේ විදිහට එකතු කරගන්නවා. සුදු ලුණු බික් 4ක් මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට මට කියන්න පෙන්නන්න බැරුණා මං රතු ලුණු ග්‍රෑම් 50ක් මේ විදිහට සුද්ධ කරගත්තා. ඒකත් මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට අපි අපේ කජු මද ග්‍රෑම් 50ක් මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරගෙන මේ විදිහට හොඳට අලවම් කරගන්නවා. ඊළඟට අපි අපේ අමිරිස් කරල් 5ක් මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරගෙන අපි මේක සම්මන් පාට වෙනකන් මේ සාමාන්‍ය ගානට බැදෙනකන් මේ විදිහට බැද ගන්නවා. දැන් අපි අපේ කරපිංචා වලින් ටිකකුත් මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මේ වාගේ අපි හොඳ ගාලා බැද ගන්නවා. මේ ගානට බැදුනා නැති යාළුවනේ දැන් අපි මේක කරලා මේක බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩර් කරගන්නවා. ඉතින් දැන් අපි අපේ මිශ්‍රණය බ්ලෙන්ඩර් කප් එකට මේ වාගේ දාගමු. යාළුවනේ මේ වාගේ පේස්ට් එකක් වෙන විදිහට මම අපේ මිශ්‍රණය බ්ලෙන්ඩර් කරගත්තා. කජු මද පොඩි පොඩි සාමාන්‍ය කෑලි හිටට කමක් නැහැ. එතකොට තමයි හරිම රසට දැනෙන්නේ. මේ වාගේ අපි බ්ලෙන්ඩර් කරගත්තා. ඉතින් යාළුවනේ අපිට පුළුවන් බිත්තරේ මෙහෙම ඉරි හිටින විදිහට කපලත් හදා ගන්න පුළුවන්. ඉතින් මම මේක දෙකටම ඇද්දෙන් මේ විදිහට කපා ගන්නවා. අපේ බිත්තර ගෙඩි පහම මේ විදිහට අපි කපා ගන්නවා. ඉතින් අපි දැන් ලුණු කජු බැදගත්තේ භාජනයේම තෙල් ටිකක් තියෙනවා. ඒකටම තව පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා මේ විදිහට. දැන් අපි අපේ තෙල් රත් වෙද්දී රම්ප කරපිංච ටික මේ විදිහට එකතු කර ගන්නවා. දැන් කුරුණු පොතු ටිකක් මේ වගේ එකතු කර ගන්නවා. ඒකම අපි ලොකු ලුණු ගෙඩියක් කපා ගත්තා. ඒකත් මේ විදිහට එකතු කර ගන්නවා. ඒකටම අපි මිරිස් කුඩු ටිකක් එකතු කර ගන්නවා මේ විදිහට. කහ කුඩු ටිකත් එකතු කර ගන්නවා. 3-5 කුඩු ටිකත් මේ විදිහට එකතු කර ගන්නවා. දැන් අපි මේක හොඳට කලවම් කර ගන්නවා. හැම වෙලේම මතක තියාගන්න අපි කෑමක් හදද්දී වැඩි ගින්දරේ නෙමේ අඩු ගින්දරේ තමයි හදාගන්නේ. දැන් අපි රස අනුව ලුණු එකතු කර ගන්නවා. දැන් අපි අපේ බෙල් පෙපර් ටිකත් මේ වාගේ එකතු කර ගන්නවා. එකතු කරගෙන අපි මේ විදිහට හොඳින් කලවම් කර ගන්නවා. දැන් අපි යාළුවනේ අපේ කජු ලුණු එක්ක මිශ්‍ර කරගත්ත බ්ලෙන්ඩර් කරගත්ත මිශ්‍රණය මේ විදිහට එකතු කර ගන්නවා. ඉතින් මේ විදිහට අපි
හොඳින් කලවම් කර ගන්නවා. අපි මේකට වතුර ටිකක් එකතු කර ගන්නවා. ඉතින් අපි වතුර එකතු කරගන්නේ බ්ලෙන්ඩර් කප් එකේ තියෙන ටික හොදලා දිය කරලා මේකට දැන් එකතු කරගමු. අපි මේ විදිහට මේ වතුර ටික එකතු කර ගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කර ගන්නවා. මේ විදිහට ඉතින් යාළුවනේ මේ විදිහට අපේ කරි එක හොද්ද පැහැද්දි අපේ බිත්තර ටික අපි මේ විදිහට එකතු කර ගන්නවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ රසම රස බිත්තර කරිය. මේ විදිහට හදලා බලන්න ඔයාලා අනිවාර්යෙන්ම කැමති වෙනවා මේකට. ඒ තරම් රසයි. ඒ වගේම තමයි බලන්න මේක කරියේ මොන තරම් ටික් ගතියක් ලැබිලා තියෙනවද කියලා. මේ වාගේ හරිම රසට. එහෙනම් ඔයාලා අනිවාර්යෙන්ම හදලා බලන්න, එකපාරක් try කරලා බලන්න. ඉතින් යාළුවනේ ඒ වගේම මාව subscribe කරපු ඒ වගේම මගේ වීඩියෝ නරඹන ඔය සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාව subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. ඔයාලට මේ වගේ අලුත් වීඩියෝ එකක් ආපු ගමන් බලන්න පුළුවන්. මම හැමදාමත් වාගේ ඔයාලට ගේන්නේ අලුත්ම වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. එහෙනම් යාළුවනේ අදට ගිහිල්ලා එන්නම්. ආයෙත් මේ වගේම අලුත් විදිහේ වීඩියෝ එකකින් ඔයාලා හමු වෙනකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.